ආයුබෝවන් ඔබ සේරම සාදරයෙන් පිළිගන්නවා ඉන්සයිට් වැඩසටහනට. අද අපිත් එක්ක රැඳී සිටිනවා ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන නිලධාරී නිලධාරී ධනනාත් ෆර්නාන්ඩෝ. අයිබෝවන් ජියල්. කොහොමද තත්ත්වය දැන්? ඔබතුමා මම දකින හැමතටම ගිහිල්ලා ඔහේ කියන ආර්ථිකයකට මොකද වෙන්නේ ඇත්තටම? වෙන දේ තමයි සියාර් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් වෙනවා සහ සෑහෙන ප්‍රමාණයක් වෙන්නේ නැහැ. වෙන දේවල් තමයි මම හිතන්නේ භූදේශපාලන වශයෙන් සහ අපේ ආර්ථිකයට බාහිරව බලපාන දේවල් සාධනීය විදිහට එක පැත්තට වෙනවා. හොඳ පැත්තට වගේම නරක පැත්තට. ඒකෙන් ප්‍රධාන එකක් තමයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මැද පෙරදිග ඇති වෙලා තියෙන වාතාවරණයක එන බලපෑම. දෙවෙනි පැත්තෙන් කාලගුණයෙන් එන බලපෑම. ඒ කියන්නේ දැන් අපි මේක පටිගත කරන දවසේ නම් ටිකක් වහිනවා සහ බණ්ඩාර වෙලට වෙලා තිබුණා. නමුත් ඊට කලින් ඇත්තටම අපේ ජල විදුලියෙන් එන කන්ට්‍රිබියුෂන් එක අඩු වෙගෙන ආවේ. ඒක ආවා කියලා කියන්නේ බොහෝ දෙනෙක් සමහරලාට දන්නේ නැහැ. ඒක හරහා විශාල ආර්ථික වෙනස්කම් ගොඩක් වෙනවා. මොකද ජලය වෙනුවට ඩීසල් පාවිච්චි කරන්න ගනිද්දි ගල් අඟුරු පාවිච්චි කරන්න ගනිද්දි ගල් අඟුරු ටිකක් ගන්න අඩුයි. ඩීසල් වලට යනවා කියලා කියන්නේ විදුලි බල ඒ මිල වැඩි වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් එක පැත්තකින් එනවා. ඒක දැනටමත් මම හිතන්නේ යම් කිසි ප්‍රමාණයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දේශගුණික බලපෑම ඒක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ඒ වගේම ඒකට සම්බන්ධව රුපියල යම් කිසි ප්‍රමාණයකට අප්‍රමාණය වෙනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් වෙනවා. ඊට අනිත් පැත්තෙන් වෙන දේවල් ටික තමයි වෙන්නේ නැති දේවල් ටික. ඒ කියන්නේ ආර්ථික වර්ධනය කරන්න ඕන, ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා වෙන්න ඕන. නමුත් තාම වෙන්නේ නැති. උදාහරණයක් විදියට අපි නිතරම කතා කරන ඔය ආර්ථිකය වර්ධනය කරන්න ඕන ඉන්ඩස්ට්‍රියල් සෝන් සම්බන්ධයෙන් තත්ත්වයක් තියෙනවා හදා ගන්න ඕනේ. ඒකට අපි නිතරම කතා කරනවා රජයට ඉදි ව්‍යාපාර සම්බන්ධයෙන් කතන්දර ගොඩක් තියෙනවා වෙනස් කරන්න ඕනේ. ඒව වෙනස් වෙන්න ඕනේ. ඊට අමතරව ගතට පස්සේ අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්න ට්‍රේඩ් ඇග්‍රීමන්ට් සම්බන්ධයෙන් හොඳ ටීම් එකක් හදාගන්න. ඒ වගේ දේවල් වෙනවා. පැරා ටැරිෆ් සහ ට්‍රේඩ් සම්බන්ධයෙන් තව වෙනස්කම් වෙනවනේ. දැන් පැරා ටැරිෆ් ෆේස් අවුට් කරලා තියෙනවා කියලා තියෙනවා. මොකද අපි දන්නේ නැහැ මොන වකවානු දෙන කියලා. ඒක ඕවා තමයි විය යුතු වෙන්නේ නැති දේවල්. අනිත් පැත්තෙන් කාලගුණය සම්බන්ධයෙන් රුපියල අප්‍රමාණය වීම සම්බන්ධයෙන් ඒ වගේ දේවල් අනිත් පැත්තෙන් වෙනවා. ඉතින් මේ දෙක අපි නැති දේවල් ඉක්මනට කරගන්න ඕනේ. සමහර වෙන දේවල් කළමනාකරණය කරගන්න තව දේවල් කරන්න ඕනේ. දැනට දැන් මං කරුණු පහක් මං අහන්නම් දැන් ඔබතුමාට ඒක පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි උද්දමනය. උද්දමනය දැන් මම හිතන්නේ 102 ඉඳලා එකපාරටම 5.4ට ගියා ඒප්‍රිල් මාසේ. දැන් ආපහු ඒක වැඩි වෙන ප්‍රවණතාවය තමයි වැඩියෙන්ම තියෙන්නේ. හේතුව අර තෙල් මිල ලෝකේ තෙල් මිල වැඩි වෙච්ච නිසා අපිත් තෙල් මිල වැඩි කරා. ඒ තෙල් මිලත් එක්කම සාමාන්‍යයෙන් අනිත් හැමම අර ස්පිල් ඕවර් ඉෆෙක්ට් එකක් කියලා කිය අනිත් ඒ ඔක්කොම වැඩි වෙනවා. කෑම පාසල් ඒ වගේ ඔක්කොම වැඩි වෙන ප්‍රවණතාවය තමයි තියෙන්නේ. ඊට පස්සේ රුපියල දැන් අවප්‍රමාණය වීගෙන තමයි යන්නේ. මම හිතන්නේ ගොඩාක් මම හිතන්නේ අවුරුදු ගාණක් මේ මහ බැංකුව 300 ඒ ආසන මට්ටමින් තියාගෙන හිටියේ. දැන් ඒක මත 325ට වගේ ගිහිල්ලා තියෙන 26ට වගේ. ඒත් එක්කම වැට් බදු මම හිතන්නේ අලුතින් අර පොඩි ආයතන වලටත් ඒක දැන් බලපානවා ජූලි 1 වෙනිදා ඉඳලා. ඒත් එක්කම දැන් ඉලෙක්ට්‍රිසිටි ඒකටත් දැන් මම හිතන්නේ මිල වැඩි කරලා තියෙනවා. නමුත් රජය කියලා තියෙන එක 105ට විතරයි බලපාන්නේ කියලා. නමුත් ඒකත් ලොකුට බලපාන මොකද ඒ 105 තමයි මධ්‍යම පාන්තික හා ඒ අර මොකද්ද මිනිස්ටර් ඔන්ටර්ප්‍රෙනියර් කියලා තියෙන ඒ ගෲප් එකට තමයි මේක බලපාන්නේ. මේ දේවල් කොහොමද දකින්න ඔබතුමා හිතනද මේක මේ අර 2022 තිබිච්ච ආර්ථික අර්බුදයේ හා සමාන තත්ත්වයක් කියලා ඔබතුමා හිතනවද? ටිකක් අමාරු ප්‍රශ්නයක් ඒක. මට හිතෙනවා සමහර දේ තාම මම මේ සිදුවන එකයි 2022යි අතර චූටි වෙනසක් තියෙනවා. හැබැයි සමහර වෙන දේවල් මට හිතෙනවා 2022ට කලින්, ඒ කියන්නේ 2022 ඇති වුණේ ශිහාර් 2022ට කලින් කරපු සමහර දේවල් නිසා. මට හිතෙනවා දැන් වෙන සමහර දේවල් 2022ට කලින් සිදුවෙච්ච දේවල් වල පෙරනිමිති කිහිපයක් ඇවිල්ලා තියෙන එක එච්චරම හොඳ නෑ. මම එකක් කියන්නම්. දැන් ශිහාර් ඇහුවා මුලින්ම ඇහුවා මගෙන් උද්දමනය ගැන. 102ට තිබ්බ එක එකපාරට 5ට වැඩි වෙලා තියෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මෙතන වෙන දේ තමයි අපි දන්නවා 2022ට කලින් වතාවේදී විශාල මුදල් ප්‍රමාණයක් අපි කියන අච්චු ගැහුවා කියන මහ බැංකුව. ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි මදි වුණාට පස්සේ කෙලින්ම මහ බැංකුවෙන් ගිහිල්ලා ඍජුවම ආණ්ඩුවට ණයට ගන්න පුළුවන්
කවුරුත් එහෙම මුකුත් අහන්නේ නැහැ. මේක කරපු ගමන් වෙන්නේ බඩුවල මිල සීඝ්‍ර වශයෙන් වැඩි වෙනවා. දැන් මේ පාර වෙලා තියෙන්නේ ඇත්ත ඔය යුද්ධ නිසා යම්කිසි ප්‍රමාණයකට තෙල්වල මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම අර මහ බැංකුවට තාම චූටි ඒ කියන්නේ සල්ලි අච්චු ගහන එකම ක්‍රමය ආණ්ඩුව ගිහිල්ලා සල්ලි ඉල්ලුවට පස්සේ අච්චු ගහපු සල්ලි දෙන ක්‍රමය පමණක් නෙවෙයි සල්ලි අච්චු ගහන එකම ක්‍රමය. ඒ ක්‍රමය අර මහ බැංකුව ස්වාධීන කරන ක්‍රමය පනත හරහා යම්කිසි ප්‍රමාණයකට වැවුවා. හැබැයි මෙතන තව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මහ බැංකුව දැන් අපි නිතරම කතා කරන්නේ සංචිත ගොඩනගනවා කියලා. දැන් පහුගිය අවුරුදු දෙකේම මහ බැංකුව සෑහෙන සංචිත ප්‍රමාණයක් ගොඩනගුවා. තාමත් ගොඩනගමින් ඉන්න ස්ලෝ වෙලා තියෙනවා. හැබැයි ගොඩනගනවා. ඒතකොට ගොඩනගද්දි සියාර් මහ බැංකුව සංචිත ගන්නේ ඒත් අච්චු ගහපු සල්ලි දාලා. දැන් උදාහරණයක් විතර දකුණු කොරියාව ඉඳලා ඩුබායි වල ඉඳලා කටාර් වල ඉඳලා කවුරු හරි අපේ සාමාන්‍ය බැංකුවකට අපි නිකන් නමකට කමක් නැහැ නේ කමර්ෂල් බැංකුවකට සම්පත් බැංකුවකට ඩොලර් එව්වට පස්සේ මහ බැංකුව සංචිත ගොඩනගනවා කියලා කියන්නේ ඒ ඩොලර් ටික මහ බැංකුව සල්ලි දීලා ගන්නවා. එතන මහ බැංකුව සල්ලි දීලා ගන්නවා කියලා කියන්නේ මහ බැංකුවට තැන්පත්කරුවෝ නෑනේ. කියන්නේ ඩිපොසිටර්ස්ලාගේ සල්ලි නෑනේ. මහ බැංකුව සල්ලි කියලා කියන්නේ අච්චු ගහන සල්ලි තමයි මේ බැංකුවට දෙන්නේ. එතකොට බැංකුවේ තියෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර බැංකුවේ රුපියල් ටික නිකන් ලාච්චුවේ තියාගෙන ඉන්නේ. බැංකුවට දේවල් දෙකක් කරන්න බෑ. එක්කෝ ඒ හම්බෙච්ච රුපියල් ප්‍රමාණය ගිහිල්ලා ආයේ මහ බැංකුවෙම දාන්න පුළුවන්. මොකද මහ බැංකුවේ තැන්පත් කරාම ඒකනේ අර මේ අපි කියන්නේ ඕවර්නයිට් පොලිසි රේට් කියලා තියෙන්නේ. ඒතකොට මහ බැංකුවේ සල්ලි ටික දැම්මොත් කිසියම් පොලියක් හම්බ නැහැ. හැබැයි බැංකුව බලනවා මහ බැංකුවේ සල්ලි දාන එකද කරලාද වැඩිපුර පොලියක් හම්බෙන්නේ. එහෙම නැත්නම් මම මේ සල්ලි ටික මගේ ගනුදෙනු කරුවන්ටම නැවතවරක් ණයට දෙනවාද කියලා. ඉතින් මහ බැංකුව මේ අදාළ බැංකු ටික මේ රුපියල් ටික ණයට දීපු ගමන්ම අපි ඒකට කියනවා ක්‍රෙඩිට් වැඩි වෙනවා කියලා. ණයට දෙනවා කියලා කියන්නේ ඉතින් ගෙවල් හදන්න, වාහන ගන්න, කම්පියුටර් ගන්න, ෆෝන් ගන්න, ලැප්ටොප් ගන්න සල්ලි දෙනවා. ඉතින් මේ ගෙවල් හදන්න කියලා කියන්නේ යකඩ ගේනවා, සිමෙන්ති ගේනවා, ලැප්ටොප් ගේනවා, ෆෝන් ගේනවා, ඔය ඔක්කොම කියලා කියන්නේ ඩොලර් ඕන වෙන ඒවා. මොකද එතකොට රුපියල් එක පැත්තෙන් ඩොලර් මේක ගන්නා මේ රිසර්ව් එක වැඩි කර ගන්න අනිත් පැත්තෙන් ඩොලර් යනවා එළියට. ඩොලර් එක එළියට යනවා. එතකොට මොකද වෙන්නේ? බැංකු වලට මිනිස්සු ඩොලර් ගන්නවට පස්සේ දැන් ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි. ඇයි? අර බැංකුවම දීපු රුපියල් ටික දැන් මේ රුපියල් ටික වැඩිපුර ආවේ කොහෙන්ද? මහ බැංකුවේ. ඒ රුපියල් ටික පස්සෙන් යනවා මේ නිතරම මොකද ඒ රුපියල් වලින් තමයි මිනිස්සු ගිහලා යකඩ ගන්න, සිමෙන්ති ගන්න, ලැප්ටොප් ගන්න ඔක්කොම ගන්න. එතකොට ඩොලර් එකට එන්නේ ඉල්ලුම වැඩි. එතකොට බැංකුවට ඩොලර් එකේ මිල උස්සන්න වෙනවා. එතකොට තමයි රුපියල අප්‍රමාණය වෙන්නේ. දැන් ඒක ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් ෂෙයාර් ආවේ මගෙන් උද්දමනය ගැන. දැන් මේක ඩොලර් එකේ මිල වැඩි වෙද්දි මොකද අනිත් පැත්තෙන් වෙන්නේ? ඩොලර් එකේ මිල අනුව තමයි තෙල් වල මිල තීරණය වෙන්නේ. එතකොට දැන් එක පැත්තකින් හරි ලෝකෝලිත පොලේ තෙල් වල මිලත් වැඩි වෙලා තියෙනවා සෑහෙන්න මේ වෙච්ච වාතාවරණයත් එක්ක. ඉතින් ඒ ASCII රුපියලත් අප්‍රමාණය වෙද්දි ඔන්න දැන් තෙල් වල මිල සෑහදනීය විදිහට වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් තෙල් වල මිල වැඩි වෙද්දි දැන් උද්දමනය කියන්නේ සියාර් ඔතන කොටස් දෙකක් තියෙනවා. දැන් අපි හිතමු දැන් බණ්ඩාර වෙල වැහැලා කැරට් වල මිල වැඩි වෙනවා. උද්දමනය වැඩි වෙනවද? විශේෂයෙන් උද්දමනය වැඩි වෙන්නේ නැහැ. ඇයි මොනවා හරි භාණ්ඩයක මිල ගියාම කැරට් කන මිනිස්සයා කැරට් අමාරු නම් මෙන්න මොනවා හරි කනවා සෝයා මීට් හරි මොනවා හරි එකක් කනවා. හැබැයි අපි හිතුවොත් එහෙම අපි රුපියලේ වටිනාකම අඩු කරොත් එහෙම කැරට් වල විතරක් නෙමෙයි හැම එකේම මිල එකපාර වැඩි වෙන්න එක. දැන් ඔය උද්දමනකාරී ස්වභාවය කියලා කියන්නේ ඔය හැම එකේම මිල එකපාර වැඩි වෙන එක. දැන් මේ වෙලාවේදී වෙලා තියෙන්නේ අර රුපියල් පද්ධතියට ඕන්ට වඩා වැඩි කරපු නිසා තෙල් වල මිල වැඩි වෙන. එතකොට තෙල් වල මිලත් එක්ක අර උද්දමනය ගණනය කරද්දී තෙල්වල මිල, ප්‍රවාහන ගාස්තු, විදුලි බලය ගාස්තු, ජල ගාස්තු ඔක්කොගෙම මිල වැඩි වෙනවා. අන්න එතකොට උද්දමනය ඔන්න දැන් 2% ඉඳලා 5% පැනලා. හැබැයි 5% පනින්න හේතුව අර ලෝක වෙළඳ පොලේ තෙල්වල මිල වැඩි වීමත් බලපානවා. නමුත් ඊට වඩා අර පද්ධතියට දාපු ප්‍රමාණයට වඩා දාපු රුපියල් ටික නිසා තමයි මුළු ඔක්කොම කියන්නේ හාල් දැන් වැස්සට පස්සේ මිල වැඩි වෙන්නේ කැරට් වල විතරයි. එතකොට හාල් වල වැඩි වෙන්න හේතුවක් නැහැනේ. නමුත් අර රුපියලේ මොකද පද්ධතිය ප්‍රමාණයට වඩා රුපියල් තිබ්බ ගමන් මුළු හැම එකේම ඒ කියන්නේ ෆෝන් එකේ ඉඳලා ඉස්කුරුප්පු වැඩේ ඉඳලා හාල් වල ඉඳලා පොල් හැම එකේම මිල චුට්ට වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔය උද්දමනය මූලික වශයෙන් එක පැත්තකට වැඩි වෙලා තියෙන්නේ. ඒ රුපියල් ප්‍රමාණයට වඩා මාකට් එකට එනවත් එක්ක සහ අනිත් පැත්තෙන් ඒ එනවත් එක්කම තෙල් වල මිල වැඩි වීමත් එක්ක ගණනය කිරීම හරහා උද්දමනය වැඩි වෙනවා. ඉතින් ඒකේ අනිත් සියාර ආපු එක තමයි දැන් මේ මොකද්ද මම කිව්වේ 2022ට කලින් තිබ්බ සමහර දේවල් වෙන්න පටන් ගන්නවා කියලා මට පොඩි බයක් තියෙනවා කියලා ෂෙයාර්න මතකද? ඒ වෙලාවේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තෙල් කොස්ට් එකට වඩා අඩුවට විකුණනවා. දැන් මම කියන්නේ මේක හොඳට බැනුම් අහන්න වෙන ජනප්‍රිය කතාවක් නෙවෙයි. සිදු වුණේ ඒ කියන්නේ තෙල් වලට අපි හිතුවොත් එහෙම
ඉම්පෝට් කරලා ගොහෙන් හරි බොරතෙල් ගෙනල්ලා හරි පිරිපහදු කරපු තෙල් ගෙනල්ලා හරි මේ ඔක්කොම ටික මේව කළා ඩීලට දීලා ෂෙඩ් එකෙන් ගහන්නෙද්දි කොස්ට් එක රුපියල් 100ක් යනවනම් ඒ කාලේ ආණ්ඩුව මේක විකුණුවා රුපියල් 80කට. දැන් ආයි පාරක් ඒ වැඩේම වෙලා තියෙනවා. කියන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් වල වෙන නිකන් රුපියල් 600ක් 650ක් වෙද්දි ආණ්ඩුවම කියලා දෙනවා අපේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහන ආධාරයක් දෙනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහන ආධාරයක් දෙනවා. දැන් ෂෙයාර් මේ දෙක ගණනය කරාම මාසෙකට සාමාන්‍යයෙන් මගේ මතක නිවැරදි නම් මෙට්‍රික් ලීටර් මං හිතන්නේ මිලියන 1500ක් මගේ මතක නිවැරදි නම් නැවැරදි කිරීමටත් අපි ඩීසල් පාවිච්චි කරනවා. දැන් එතකොට මොකද වෙන්නේ මේ හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100ක් දෙනවා. ඒ කියන්නේ දල වශයෙන් බිලියන 20ක් විතර ඕන වෙනවා ආණ්ඩුවකට මාසෙකට මේ තෙල් වල සහන ආධාරය දෙන්න. එතකොට දිශාරි හිතන්න බිලියන 20 ගානේ අවුරුද්දක් මේ සහන ආධාරය දුන්නොත් එහෙම බිලියන 240ක් යනවා. බිලියන 240ක් කියලා කියන්නේ සෑහෙන ලොකු ගාණක්. එතකොට අනිත් පැත්තෙන් වෙන දේ තමයි තෙල් වල මිල වැඩි උනේ නැති වුණාට පස්සේ තෙල් පරිභෝජනයත් අනිත් පැත්තෙන් වැඩි වෙනවා. ඉතින් මිල වැඩි වුණ නැති වුණාම මිනිස්සු මේක පුළුවන් තරම් පරිභෝජනය කරනවා. එතකොට තෙල් වලට අවශ්‍ය වෙන ඩොලරුත් එන්න වැඩි වෙනවා. අර මං කිව්වා වගේ මාකට් එකේ වැඩිපුර අනිත් පැත්තේ මහ බැංකුව සංචිත කරන ගන්න රුපියල් දාලා තියෙන නිසා රුපියල් අවප්‍රමාණය. ඒතකොට රුපියල් අවප්‍රමාණය වෙද්දී තෙල් වල මිල තෙල් පරිභෝජනය වැඩි වෙද්දී තවත් තෙල් වල මිල ඊළඟ වතාවේ තවත් වැඩි වෙනවා. දැන් ඊළඟ රවුමේදී මහ බැංකුව මේ රජයට ඔය රුපියල් 100ක සහන ආධාරය 120 150 කිය වැඩි කරන්න වෙනවා. දැන් මේක කරද්දී ආණ්ඩුවේ මාර වියදම් ආදායම් වියදම් අතර පරතරයක් එනවා. ඉතින් එතකොට අර ප්‍රශ්නේ එනවා 2022ෙත් ඒ කියන්නේ ඕක ඇවිල්ලා එන්නේ එකපාරට නෙමෙයි. අර සාමාන්‍යයෙන් කියන්නේ රටක් ඕන කෙනෙක් සාමාන්‍ය රටක් නෙමෙයි. how do you go bankrupt කියලා වහම කියනවා slowly and suddenly. ඒ කියන්නේ බංකොලොත් වෙන්නේ හිමින් සහ එකපාරට. දැන් මට හිතෙනවා මේ ක්‍රමයේ දිගටම යන්න ගත්තොත් මේ යන්නේ හිමින් යන කාලේ. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් තමයි සඩන්ලි වෙන්නේ. ඉතින් මම ට්‍රිගර් එකක් එන්න ඕනේ. ට්‍රිගර් එකක් ආපු ගමන් මේක හිතා ගන්න. ඒක නිසා මම කියන්නේ බංකොලොත් වෙනවා කියලා. නමුත් දැන් එන්න සහනාධාර ඔහොම සහනාධාර කියන්නේ දෙන්න ගත්තොත් එහෙම කියන්නේ තෙල් වලට ඉතින් එතකොට ගොඩක් කට්ටිය අහන එකක් තමයි ඔබතුමා කියනවා සහනාධාරයක් දෙන්න බගල. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අපිට ගිහලා රුපියල් 600ට 700ට ලීටරයක් ගහන්නද කියලා. ඔතන තියෙන්නේ ඔව් 600ට 700ට ගහන්න අමාරුයි. නමුත් අපි ඔක වැඩි කරේ නැත්නම් ඒකෙන් වෙන හානිය ඊට වඩා වැඩි. මොකද මේ වෙලාවේ ඔහම ගගහ හිටියට අවුරුද්දක් එකමාරක් ගිහිල්ලා ෂෙඩ් එකේ පම්ප් එකේ තෙල් නැත්තරම නැති වුණොත් එහෙම අර 2022 ගියපු සෙල්ලමම කරන්න වෙනවා. එක පාටම රුපියලයි 320 තියෙන එක නිකන් රුපියල් 400ට 500ටයි. එතකොට එන ප්‍රශ්නේ මීටත් වඩා දරුණුයි. ඉතින් ඒක නිසා තමයි ඔයක කරන්න එපා කියන එක පැත්ත. අනිත් එක තෙල් වලින් වැඩිපුරම පාවිච්චි කරන්න ෂෙයාර් මේක වර්ල්ඩ් බැංක් එකේ ස්ටඩි එකක් කරලා තියෙනවා. තෙල් වලින් වැඩිපුරම ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න ඇති හැටි අය. those who have money. ඉතින් ඒක සාමාන්‍යයෙන් ෂෙයාර්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තෙල් වැඩිපුර පාවිච්චි කරන්නේ AC දාන්නේ. ෆුවල් එෆිෂන්සි එක මේ අඩු වාහන පාවිච්චි කරන්නේ. ඒ හැමෝම මේ සල්ලි දින සාමාන්‍යයෙන් එහෙමනේ. අපි කියන්නේ කවුරු හරි ධනවත් වෙනවා කියලා කියන්නේ එයාගේ එනර්ජි කන්සම්ප්ෂන් එක වැඩි වෙනවා කියන එකනේ. එයා සුව පහසුවට ඉන්නවා. එයා ඒක එක පුද්ගලෙක් විදිහට. ඉතින් එතකොට එනර්ජි වැඩිපුරම පාවිච්චි කරන කට්ටිය තමයි ධන සල්ලි තියෙන කට්ටිය. ඒතකොට එයා දැන් අපි ආණ්ඩුව රුපියල් 100ක සහන ආධාරයක් දෙනවා කියලා කියන්නේ එයාට දෙනවා. එයාට තමයි මොකද එයා තමයි ලංකාවේ පාවිච්චි වෙන මේ දවස් මාසයකට පාවිච්චි වෙන තෙල් අපි හිතමු මිලියන ලීටර 1500ක් පාවිච්චි කරනවා. 1570ක් පාවිච්චි කරන්නේ අර ඒකට පුළුවන්කම තියෙනවා. ඒකට මේකෙන් 70%කටම යන්නේ රුපියල් 100ක ආණ්ඩුවේ සහන ආධාරය ඇති හැකි කට්ටියට. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ තවත් පාවිච්චි කරන්න පටන් ගන්නවා. AC එකක් තියෙන එක දෙකක් දා ගන්න හදනවා. එතකොට මේක එන්න ආණ්ඩුවට එන බර වැඩි වෙනවා. ඕක තමයි ඔය රුපියල් අවප්‍රමාණය වෙන එකයි. සිහාර රහපු 2022 අර්බුදය වන මේ තියෙන්නේ නැහැ. එක්ස්ටර්නල් කෑල්ලක් තියෙන. හැබැයි අමතක කරන්න එපා 2022 දීත් එක්ස්ටර්නල් කෑලි තිබුණා. යුක්‍රේනයයි රුසියාවයි අතර යුද්ධය ආවා. ඇමරිකාවේ ප්‍රශ්න ඇති වුණා. ඔය වගේ ප්‍රශ්න ගණනාවක කොවිඩ් ආවා ලෝකෙටම. එතකොට ඒ වෙලාවෙත් එක්ස්ටර්නල් ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ තිබ්බ එක්ස්ටර්නල් ප්‍රශ්නේ මේ වෙලාවේ තිබ්බ එක්ස්ටර්නල් ප්‍රශ්නේ ටිකක් වෙනස්. ස්වභාවය වෙනස්. නමුත් සිදුවීම් මාලාව බොහෝ වෙලාවට අපි අපේ ආර්ථිකය හරියට මේ අපි පොලිසි හැදුවේ නැත්තම් වෙන්නේ එකම කතන්දරේ. ඉතින් ඕක තමයි මට පළවෙනි කොටස් දෙකට ශිහාරට දෙන්න තියෙන එක. 2022කට සමානද මේක? සහ අනිත් පැත්තේ රුපියල් අප්‍රමාණය වෙන්නේ ඇයි? සහ ඒ වගේම ඇයි මේ භාණ්ඩවල මිල උද්ධමනය
ටිකක් වැඩි වෙන්නේ නැත්තම් උද්දමනය වැඩි වෙන්නේ කියලා. දන්නත් අපි 2022 ආර්ථික අර්බුද වෙලාවේ අපි අහපු කතා තමයි වේල් 3කට කාපු මිනිහා දැන් මිනිස්සු දැන් එක වේල නැත්තම් දෙවේලක් කන එක. මොකද ඒගොල්ලෝගේ ආදායම වැඩි වුන්නේ නැහැ සාපේක්ෂකව. දැන් ඒක තව රවුමකට තමයි මේක එන්නේ දැන්. දැන් මම දකින දේ තමයි මම අහන දේ මිනිස්සුන්ගෙන් තමයි ඒගොල්ලෝ කියන දේ තමයි එකක් හෙල්ත් බජට් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් දොස්තර ගාවට යන්නේ කෙලිම ෆාමසි එකේ ගිහිල්ලා කියන්නේ මට මේ ලෙඩ තියෙනවා. මට දෙන්න බෙහෙත්. ගොඩක් අය කරන එක. ඒක කරනවා. ඊට පස්සේ ළමයින්ගේ අධ්‍යාපන ඒකට සඳහා තියෙන කොස්ට් එක අඩු කරනවා. ඒ වගේ දේවල් දැන් අපි දකිනවා. එන්නේ ඒව දකිනවා. සමහර අය මේ ස්කෝල්ට යවන්නේ ළමයින්ව මොකද ඒ කොස්ට් එකක්. හරි. ඒ වගේ දේවල් දැන් කොහොමද ඔබතුමා කොහොමද දකින්නේ මේ කොහොමද මේ ප්‍රශ්නය? කියන්නේ බිම් මට්ටමේ අපි මේක දකිනවා දැන්. හරි. දැන් ඒක ප්‍රතිපත්ති මට්ටමේ නෙවෙයි බිම් මට්ටමේ අපි දකිනවා මිනිස්සු ඇත්තටම අමාරු ජීවත් වෙන්න කියන ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද්ද දැන් වෙන්නේ? ඔව් ඇත්තට මේ බිම් මට්ටමේ වගේම සාමාන්‍ය මධ්‍යම පාන්ති කියනොත් ඒ හරහා යනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඇහුවට පස්සේ සුපර් මාකට් වල සාමාන්‍ය සියාරෝක බලන්නේ ඇවරේජ් බාස්කට් එකේ වේට් එක. කියන්නේ සාමාන්‍ය බඩු වනිද්දී භාණ්ඩවල මිලට වඩා භාණ්ඩවල බර. ඒතකොට සාමාන්‍යයෙන් භාණ්ඩවල මිලදී ගන්න බර සාධනීය විදියට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර ගත්තු භාණ්ඩ ප්‍රමාණයම දැන් මිනිස්සු ගන්නෙ නැහැ. ඉතින් ඒක පල්ලෙහාට යද්දී ඊටත් වඩා වැඩි. එතකොට ඒ කියන්නේ අර CR කිව්වා වගේ දොස්තර ගාවට යන්න නැතුව ෆාමසියෙන් බෙහෙත් ගන්නවා. කිරි තේ බීපු මිනිස්සයා කිරි නැතුව තේ බොනවා. තේකට සීනි දාපු මිනිස්සයා කහට බොනවා. ඔය වගේ නැත්තම් ළමයාට කිරි තේක දීලා තමන් කහට බොනවා. ඔය වගේ හැම තැනින්ම මාළු කාපු මිනිස්සයා මාළු කන්න නැතුව ප්‍රෝටීන් ගන්න නැතුව ඉන්න. ඔය වගේ හැම තැනින්ම ගොඩක් වෙලාවට ආදායම් මේ කියන්නේ වියදම් පැත්ත කපාගෙන ඇවිල්ලා තියෙන. ඒකේදී අර වියදම් කපන්න අමාරු දුප්පත්ම කට්ටිය තමයි මේකෙන් අමාරු. දැන් මේ ආර්ථික අර්බුදය ඇති වෙච්ච වෙලාවේ මිලියන 3ක් හිටපු දුප්පත් ජනතාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 17000ක් හොයාගන්න බැරි වෙච්ච මිනිස්සු ප්‍රමාණය මිලියන 3 ඉඳලා මිලියන 7 දක්වා වැඩි වුණා. ඒක ලොකු ප්‍රමාණයක්. 3 ඉඳලා 7 දක්වා ගියාට පස්සේ සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී මම හිතන්නේ ඒක යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නමුත් ඒ අඩු වෙච්ච ප්‍රමාණය මම හිතන්නේ ප්‍රමාණවත් නැහැ අපිට ඉස්සරහට එන්න. මොකද දැන් ඔය ඇත්තටම ඔය ආර්ථික අර්බුදයේ වෙලාවෙන් පස්සේ අර කමියුනිටි කිචන් කියලා එහෙම සමහර ඒවා දුන්නානේ. ඉතින් ඒ වෙලාවේදී සමහරලාට මේ මධ්‍යම පාන්තිකයෝ බැංකුවල වැඩ කරන සමහර කට්ටිය ඇවිල්ලා කමියුනිටි කිචන් එකෙන් ඒ කියන්නේ කම්මැලිකමට ගෙදර යන්න කැමති කමට නෙමෙයි හොස්ට් එක කපා ගන්න තව මොන විදියටද කපා ගන්න පුළුවන්. ඉතින් ඇත්තනේ ඉතින් උදේට නැගිටලා ලයිට් දාගෙන මේ උයලා වැඩි මිලට එනවට වඩා යාට යම්කිසි ගාණක් ඉතුරු කරගන්න පුළුවන් කමියුනිටි කිචන් එකට ඇවිල්ලා කාලා ගියානවා. ඉතින් ඒ වගේ ජීවන මට්ටම් වල සාධනීය වෙනස්කම් ප්‍රමාණයක් සිදු වුණා. හැබැයි ඒ වගේම ආර්ථික අර්බුදය නිසා සමහර කට්ටියක් විශාල ලාභ සහ වාසිත් ලබා ගත්තා. ඒතකොට ඔවුන් ගොඩක් වෙලාවට ඒ මුදල් යම්කිසි ප්‍රමාණයකට වියදම් කරා. වාහනානයනය කරද්දී සමහර කට්ටිය මුදල් විශාල බසු මුදලක් ගෙවලා ගෙන්න ගත්තා. ඉතින් ඒක බදු විදියට රජය නැවත යම්කිසි ප්‍රමාණයක් එකතු කරගත්තා. නමුත් ඕක තමයි මම හිතන්නේ සිදුවෙච්ච ඉතින් දෙවනි වතාවේදී ආයෙ පාරක් ආර්ථික අර්බුදයකට යන්න තරම් හැකියාවක් අපිට නැහැ. සියාර ඒක හේතුවක් තමයි අපේ ඉන්න දුප්පත් ජනතාව කබලෙන් ලිපටම වැටෙනවා. එහෙම වුණොත් එහෙම අනිත් පැත්තෙන් අපේ මූල්‍ය පද්ධතියට සහ බැංකු පද්ධතියට අවදානම්. ඉතින් ඒක නිසා අපි දෙවෙනි වතාවේ අපිට යන් ගියේ නැහැ. හැබැයි ඒකට අර ආර්ථික ප්‍රතිසංස්කරණ වෙන්න ඕනේ. ඉතින් දැන් මේ යන විදියට ආයි පාරක් ඉතින් දැන් IMF එකේ ඇග්‍රීමන්ට් එක කියන්නේ කිව්වෙත් මූලික වශයෙන් මේකනේ. කොස්ට් එක රිෆ්ලෙක්ටිව් වෙන්න ඕනේ තෙල් වල මිල. කොස්ට් එක රිෆ්ලෙක්ටිව් වෙන්න ඕනේ විදුලිය මිල. දැන් අපි ආයි සබ්සිඩි එකක් දෙනවා කියලා කියන්නේ ඒක වෙන්නේ නැහැ කියන එකනේ. ඒතකොට දැන් කොයි වෙලාවක හරි මේක දැන් එකපාරට පුපුරන්නේ නැහැ. ඕක දිගටම යනවා කියලා කියන්නේ කොයි වෙලාවක හරි පරතරය අල්ලන්න ඕනේ. ඉතින් අල්ලනවා කියලා කියන්නේ මොකක්ද? එක්ක බදු වැඩි කරන්න ඕන. ඊට පස්සේ අපිට කතා කරද්දී ඇයි බදු වැඩි කරන්න වෙන්නේ කියලා. ඉතින් බදු වැඩි කරන එකත් ජනප්‍රිය නැහැ. ඉතින් මේ වෙලාවේදී බදු වැඩි කරන්න නැතුණාම ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ ඕනම කට්ටියක් බදු වැඩි කරන්නත් බැරි නම් මේ සහනාධාරات දිගටම දෙන්න ඕන නම් කරන්න තියෙන එකම එක දේ තමයි ආයෙ පාරක් සල්ලි අච්චු ගහන්න ක්‍රමයක් හොයාගන්න එක. එතකොට ඉතින් වැරදි අදහස් එනවා. අර මහ බැංකු පනත වෙනස් කරලා මේක කරමු. එක එක තත්ත්වයන් හරහා කරන. ඉතින් ඒක එච්චර සුදුසු නෑ. මොකද අපිම දැන් වැරදි ප්‍රතිපත්ති ගත්තොත් අපි අපිවම අමාරුවෙන් තල්ලු කරගන්නව වැරදි ප්‍රතිපත්ති ගන්න. මම දැක්ක ඒක මහ බැංකුවේ මං හිතන්නේ නියෝජ්‍ය අධිපති හරි ඩොක්ටර් චන්ද්‍රනාත් අමරසේකරත් කියලා තිබුණා. නියෝජ්‍ය අධිපති මං හිතන්නේ කියලා තිබුණා මේ කොස්ට් රිෆ්ලෙක්ටිව් වෙන එක ඉතා වැදගත්. මොකද එහෙම නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා කියලා. දැන් ඔය
විදුලි බිලේ සම්බන්ධයනොත් මට තියෙන එතරම්ම ඒ වෙනස් කරපු විදිය ගැන එතරම්ම අපි කියන්නේ මම හිතන්නේ ඒක කරපු විදිය නිවැරදි නැහැ කියලා. මොකද ඔය එක පැත්තක් තමයි යුනිට් 180ට වඩා වැඩි කියලා කියන ෂෙයාර් මට හිතෙනවා ඔය යුනිට් 180ට වඩා වැඩිපුර පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කිව්වලට සෝලා තියෙනවා. ඇති හැකි කට්ටිය යුනිට් 180ක් කියලා කියන්නේ සරකිය යුතු ලොකු ප්‍රමාණයක්. ඒතකොට ඒගොල්ලෝගේ සෝලා තියෙන නිසා කොහොමත් ඒගොල්ලෝ 180 රේන්ජ් එකට වදින්නේ නැහැ. එතකොට ඕකෙන් බලපාන්න එහෙම සෝලා හයි කරගන්න බැරුව එහෙම කරන ඇපාර්ට්මන්ට් වල ඉන්න ඒ වගේ කට්ටියට තමයි යෝග යම් කිසි ප්‍රමාණයකට වදිනවා නම් වදින්නේ. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. මොකද මෙතන විදුලි බලයේ ප්‍රශ්නේ අපි කවුරුත් අවබෝධ කරගන්න. ඒ කියන්නේ එකම විදුලි ඒකකය. දැන් සිහාරුයි මමයි ඇවිල්ලා පාන්දර 2ට විදුලි ඒකකයක් පාවිච්චි කරත් රෑ 7ට විදුලි ඒකකයක් පාවිච්චි කරොත් එහෙම පාවිච්චි කරන්න එකම කිලෝවොට් එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි පාන්දර 2ට පාවිච්චි කරන විදුලි ඒකකය හදන්න ගොඩක් වෙලාවට යන්නේ රුපියල් 15,000ක් විතර. රෑ 7ට පාවිච්චි කරන විදුලි ඒකකය හදන්න යනවා රුපියල් 80ක් 100ක් විතර. හැබැයි අපි පාවිච්චි කරද්දී එකම ගාන තමයි මේ යුනිට් එකටම ගෙවන්නේ. ඉතින් මේක කරන්න බෑනේ. එතකොට වැඩිපුර පාවිච්චි කරනවා නම් 7 එකද ඒකට වැඩිපුර ගානක් charge වෙන්න ඕනේ. හැබැයි වැඩිපුර ගානක් charge වෙන විදිහට නෙමෙයි අපේ සිස්ටම් එක හැදලා තියෙන්නේ. කියන්නේ අපේ time of use ටැරිෆ් එකක් නැහැ. ඒ කියන්නේ මං විතරක් රෑ 7ට පාවිච්චි කරන්නේ නැති විදිහට වැඩක් නැහැ. වැඩක් නැහැ. එතකොට වෙන්නේ කොස්ට් එක ඉලෙක්ට්‍රිසිටි වල වැඩි වෙනවා. ඉතින් දැන් මේ 180ට කට් වඩා වැඩි කට්ටියට වැඩි කරා කියලා ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක වෙන්නේ. ඕකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට විදුලි බල මණ්ඩලය තවත් පාඩු ලබන්න පටන් අරන් ඊළඟ වතාවේදී මේ විදුලි බිල වැඩි කරද්දී එක්ක හිතා ගන්න බැරි ගානට ලොකුවට වැඩි කරන්න. එතකොට තමයි ඉන්ඩස්ට්‍රීස් වලට බලපෑම වැඩි. දැන් චුට්ට වැඩි වෙනවා නම් එයාට ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරට 150කින් වැඩි කරනවට වඩා 110 ගානේ 5කින් වැඩි කරාම එයාට ඇඩ්ජස්ට් වෙන්න. එයාට මොනවා හරි කොස්ට් කටින් එකක් කරන්න, අලුතෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න, සෝලර් එකක් ගහ ගන්න හරි කොස්ට් විදුලිය පාවිච්චි කරන එක අඩු කරන්න හරි මොනවා හරි දෙයක් කරන්න හැකියාවක් හම්බ වෙනවා. මේ දන්නත් ඇයි මේ ලංකාවේ මේ විදුලිය මිල මෙච්චර වැඩි? ඒ කියන්නේ මම හිතන්නේ දකුණු ආසියාම වැඩිම විදුලිය මිල තියෙන අපේ ලංකාවේ. අපිත් ඉතින් ඔහේ ප්‍රොජෙක්ට්ස්ලා ඔය ඔක්කොම දාලා කියන 2030 දී අපිට 170ක පුනර්ජනනීය විදුලියට අපි යන්න ඕනේ බලයට. ඊට පස්සේ 2050 දී අපිට 100ක් මුකුත් වෙලා නැහැ. ඔව් මේක ගැන මට නම් මගේ අවබෝධය හැටියට උතන් තර්ක දෙකක් තියෙනවා. සමහරලාට ඔය අපි කියන විදුලියේ මිලට ෂෙයාර් කීවල් කිහිපයක් බල එකක් තමයි අකණ්ඩ සැපයුම කියන එකත්. දැන් ඇත්තටම ලයිට් කපන්න ගත්තොත් එහෙම රෑ 7ට හැමදාම පැය භාගයක් හරි පැයක් හරි විදුලිය කපන්න ගත්තොත් එහෙම සෝන් වලට බෙදලා කොස්ට් එක අඩු වෙනවා. මොකද ඉතින් ලයිට් කැපුවට පස්සේ අර ඩීසල් වලින් ජනනය කරන්න ඕන එක අවශ්‍යතාවය නැහැ. ඒකට සමහර වෙලාවට ඔය ඉන්දියාව සමහර රටවල් වල විදුලිය කොස්ට් එක අඩු කරනවා සමහරට කපලා. හැබැයි අපේ කොස්ට් එක වැඩි වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපේ ග්‍රිඩ් එකේ තියෙන ප්‍රශ්නේ. කියන්නේ දැන් සෝලා දවල් වරුවට අපි හදනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි ඒ සෝලා ටික ග්‍රිඩ් එකට දෙන්න විදියක් නැහැ. අපේ ග්‍රිඩ් එක දරා ගන්න බෑ. කැපැසිටි එක අඩුයි. අනිත් පැත්තෙන් ඉතින් දවල්ට සෝල හැදුවට පීක් එක එන්නේ රැටනේ. එතකොට පීක් එක රැට එන නිසා මේ සෝල වලින් කරන්ට් එක හැදුවත් මේක රඳව ගන්න අවශ්‍ය බැටරි තාක්ෂණය වගේ දේවල් වලට අපි කලින් මූව් වෙලා නැහැ. දෙවෙනි එක තමයි අපේ පීක් ටයිම් ඕෆ් පීක් ගණනය කරන විදිහත්. ඒ කියන්නේ සමහර ඔප්ෂන් එකක් තියෙන. අතන දැන් ඔක්කොටම ඇවිල්ලා නැති වුණාට ටයිම් ඔෆ් යූස් ටැරිෆ් තියෙන සීමිත පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒකට ගැලපෙන යුනිට් එකක් හයි කරලා ඇත්තටම පාවිච්චි කරන වෙලාව වුණා. ඉතින් ඒගොල්ලෝ ගතත් පීක් එක මං හිතන්නේ අපේ පටන් ගන්නේ සාමාන්‍යයෙන් මං හිතන්නේ 6 මාට 4 විතර. නමුත් ඇත්තටම අපි ඩේටා බැලුවට පස්සේ පේනවා පීක් එක ඊට කලින් පීක් වෙනවා. ඒ කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි වෙන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් හවස 5-6 වගේ වෙලාව ඉඳලා එකපාරට වැඩිතර. ඒ වගේ ස්ට්‍රක්චරල් චේන්ජස් උත් කරන්න ඕනේ. මොකද පීක් එක වැඩි වෙනවාට තමයි පීක් ටයිම් එක හදන්න ඕනේ. ඉතින් ඒ නිසා විදුලි අනිත් පැත්තෙන් දැන් විදුලිය ඔය ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් කරන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. මේක නිකන් මේ රුපියල් මේ මිලියන 50ක් 60ක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් බිලියන සමහරවිට 5ක් 6ක් කියලාත් කියවෙනවා. ඊටත් වඩා වැඩි ගණනක්. ඉතින් ඇමරිකන් ඩොලර් බිලියන 5ක් 6ක් හොයාගන්න අපිට අමාරුනේ මේ වෙලාවේ. සංජිත තියෙන්නේ බිලියන 7කට ආසන්න ගන්න. බිලියන 6ක් දාන්න පුළුවන්ද? ග්‍රිඩ් එකක් අප්ග්‍රේඩ් කරන්න. ඉතින් ඒතකොට ඒ වගේ දේවල් කරන්න අපිට ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්වෙස්ට්මන්ට් එක ගන්න පුළුවන් විදියට නෙවෙයි අපේ විදුලි බල මණ්ඩලයේ ස්ට්‍රක්චර් එක තිබුණේ. දැන් ඒක යම් කිසි ප්‍රමාණයකට අපි කියන අන්බන්ඩල් කරලා තියෙනවා. හැබැයි ඒක මම හිතන්නේ තාම ප්‍රයිවට් ඉන්වෙස්ටර්ස් වල එන්න පුළුවන් විදියටම නෙවෙයි. ඒකට තියෙන ඉඩ අඩුයි කියන එකයි මගේ අදහස. මම හිතන්නේ උන්ට ඒකට ඊට වඩා ටිකක් වෙනස් අදහසක් තියෙනවා නෑ මේක කරන්න පුළුවන් කියලා. කොහොම වුණත් තාම ඒ ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් වෙන වගේ වැඩ සිදු වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපේ විදුලි බිල සාධනීය විදිහට හැබැයි ඉතින් ඔය ඉන්දියාව වගේ සමහර ප්‍රාන්තවල තමිල්නාඩුවේම අපිටත් වඩා යම්කිසි ප්‍රමාණයකට සමහර පැතිවල විදුලි
මිල වැඩි කියලා කියවෙනවා. නමුත් එතන බලන්න ඕනේ ඉතින් අර අඛණ්ඩ සැපයුම සහ මේකේ ඒ කියන්නේ විදුලිය තියෙන සමහරට කර්මාන්ත ශාලාවලට අර ට්‍රාන්ස්ෆෝමර් එක හයි කරලා ඒකට ගන්න ඕන අපි කියනවා ධාරිතාවක් තියෙනවා. ඒ වගේ දේවල් වල කොස්ට් එකත් එක්ක ගත්තට පස්සේ අපේ විදුලිය සාධනීය විදියට වැඩි. අනිත් එක අපේ විදුලිය ගුණාත්මක භාවය ගැන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අනිත් එක මේක විදුලිය කැපෙනවා සහ වැස්ස වෙලාවට මේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ඔක්කොම ටික බලන්න ඕනේ. හැබැයි විදුලි බලය මිල පල්ලෙහාට ගියේ මීතා වැදගත්. අපි ඔය කියන ඔක්කොම කර්මාන්ත හදන්නයි මිනිස්සුන්ගේ ජීවිතයට හැම එකටම වැදගත් මේක. Moon Lanka since 1995. අපි ෆෝකස් කරමු ජීවන වියදම් ගැන. දැන් ජීවන වියදම් ඇත්තටම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වීගෙන යනවා. මේක ඉහළ මට්ටමේ කියන්නේ ප්‍රතිපත්තිය මට්ටමින් ඒක අඩු කරන්න ඕන නම් එහෙම නැත්නම් වැඩිවීමේ ප්‍රවණතාවය අඩු කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? මූලික වශයෙන්ම ෂෙයාර් ප්‍රශ්නේ තියෙන්නේ ජීවන වියදම වැඩි වෙන්න විශේෂයෙන්ම කෑම වලට ගහන බදු ප්‍රමාණය. මොකද සාමාන්‍ය මිනිස්සු ගත්තොත් එහෙම පරිප්පු වලට, අල වලට, ලූණු වලට, සීනි වලට ගහන විශාල තීරු බදු ප්‍රමාණයක් තියෙනවා සහ පැරාටැරික්ස් ප්‍රමාණයක් තියෙනවා. හැමතිස්සෙම අර ගැසට් නිවේදන හරහා මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදන හරහා ගහන. ඉතින් ඒක එක පැත්තක්. දෙවැනි එක දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඒවයිත් මූලික වශයෙන්ම නිෂ්පාදන පිරිවැය සෑහෙන ප්‍රමාණයක් වැඩි. පෝරවල ඒ වගේම ඒක කාර්යක්ෂමතාවයත් හොඳටම අඩුයි. ඉතින් ඒ නිසා අර දේශීය මේ අපි කියන්නේ ගහලා තියෙන පැරාටැරිස් ප්‍රමාණය අඩු කරන එක ඉතාල වැදගත්. මොකද දුප්පත් මිනිස්සයාට කෑමවල මිල පුළුවන් තරම් අඩු කරන එක තමයි වැදගත්. දැන් සාමාන්‍ය හාල් ගත්තත් ලංකාවේ හාල් කිලෝ එක මිල ඉන්දියාවේ හාල් කිලෝ එක වගේ දෙගුණයක්. පරිප්පු කොත්තමල්ලි හැම එකකම ගත්තොත් එimhe සෑහෙන කෑමවල මිල සෑහෙන වැඩි. ඉතින් ඒක නිසා තමයි දුප්පත් මිනිස්සුන්ට ප්‍රශ්නේ වෙන්නේ. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම අඩු කරන්න සිද්ධ වෙනවම. එතනින් පස්සේ ෂෙයාර් කෑමවල මිල අඩු කරන්න තියෙන ඒවා ටිකක් දරුණු ගණන්. ඒ කියන්නේ කෙටි කාලිනව කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ කියන්නේ දැන් ඔය තාක්ෂණය අරගෙන කෑමවල ඵලදායීතාවය වැඩි කරනවා වගේ ඉතින් කාලයක් යන ඒවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පොල් ගහක් ගත්තොත් එimhe අපේ පොල් ගහකින් එන පොල් ගෙඩි ප්‍රමාණය සාමාන්‍යයෙන් අවුරුද්දකට පොල් ගහකින් එන්නේ ගෙඩි 60ක් 70ක් විතර. අපිට එහා පැත්තේ තියෙන කේරළයේ දල වශයෙන් 140ක් විතර එනවා. එතකොට හේතුව තමයි ඒ පොල් වල ප්‍රොඩක්ටිවිටි එක වැඩි. නිසි වෙලාවට පෝර දානවා, පොල් ගස් අලුත්, අපේ තියෙන පරණ පොල් ගස්. එතකොට මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න මේකට තාක්ෂණය ගේන්න, අපි කියන්නේ ශ්‍රමිකයෝ ගේන්න. ඉතින් ඒකට යම් කිසි මුදලක් ඕනේ. එතකොට ඒකට අර ඉඩම් වල අයිතිය වගේ දේවල් තියෙනවා. මොකද ඉඩමේ අයිතිය තිබුණොත් තමයි මේ ඉඩමට ලෝන් එකක් අරගෙන ඒ අවශ්‍ය ප්‍රාග්ධනය ගන්න පුළුවන්. නැත්නම් ශ්‍රමය අඩු කරන්න. නැත්නම් හැමෝටම හැමතිස්සෙම පොල් ගස් නග්ගලා පොල් කඩන්න බැරි නම් ඒකට අදාළ මැෂින් හරි මොනවා හරි ගන්න ක්‍රමයක් තියෙනවා. තේ ගත්තත් එහෙමයි. අපේ තේ වල කාර්යක්ෂමතාවය මේ හාල් වී ගත්තොත් එහෙම සෑහෙන අඩුයි. ඊටාත්ම ජලය සෑහෙන අපත යන ක්‍රමවේද තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට කාර්යක්ෂමතාවය වැඩි කරන අර ඉඩම් වල ඒ අයිතීන් වල වෙනස්කම් කරලා ශ්‍රමය සම්බන්ධයෙන් සෑහෙන ප්‍රශ්න තියෙනවා. කුඹුරු කරන්න මිනිස්සු නැහැ. ඒතකොට ඒ වගේ ඉතින් ඒ වගේ අමාරුයෝ තියෙනවා. හැබැයි කෙටි කාලිනව කරන්න පුළුවන් දේ තමයි කෑම වලට තියෙන බදු ප්‍රමාණය සාධනීය විදිහට අඩු කරන එක. මොකද සෑහෙන බදු ප්‍රමාණයක් ගහනවා අපි ඔය සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ වලට. දැන් අපි කියන සාමාන්‍ය කාන්තාවන්ගේ සනීප ආරක්ෂක තුවා තාමත් 50%කට ආසන්න බදු ප්‍රමාණයක් ආසන්න වශයෙන් අය කරනවා. පහල් ගත්තත් බොහෝ දේවල් වලට හැබැයි ඒකෙන් රජයේ ආදායම් අඩු වෙන්න පුළුවන් නේද? ඔව් අපි ඇත්තටම බැලුවට පස්සේ ෂෙයාර් එහෙම ලොකු ආදායමක් ඕවෙන් එහෙම ලැබෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ගෙන්න නෙවෙයි යම් කිසි පුරුද්දලක් ලැබෙනවා. නමුත් ඒකෙන් වෙන බලපෑම හිතන්න දුප්පත් කටියට දැන් ඊට පස්සේ ඒ කෑමවල මිල වැඩි වෙද්දී ඒක මේ අපි කියන්නේ ඒක කම්පන්සේට් කරන්න සහනාධාරයක් දෙනවා තෙල් වලට. එතකොට දැන් තෙල් වලට මම කිව්වාගේ මාසකට යනවා බිලියන 200ක්. ඉතින් ආණ්ඩුවට ඔය කෑම වලට ගහන බදු වලින් බිලියන 200ක් හම්බෙන්නේ නැහනේ අවුරුද්දකට. එච්චර මුදල් ප්‍රමාණයක් හම්බෙන්නේ වැඩිපුරම එහෙම එනවා නම් ඉන්නේ වාහන වලින්. ඉතින් ඒක නිසා ආණ්ඩුවේ ඒ පැත්තෙන් ආදායම උපයන එක මං හිතන්නේ තරම්ම සුදුසු ක්‍රමේ නෙවෙයි කෑම වලට බදු ගහලා. ඉතින් අපි ආදායම වැඩි කරගන්න ඕන නම් රාජ්‍යයට කරන්න තියෙන ඇත්තටම හොඳම දේ තමයි වියදම කප්පාදු කරගන්න එක. මොකද කවදාවත් ඔය ආදායම වැඩි කරලා බදු ගහ රටවල් සංවර්ධනය කියන්නේ බදු ගහන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. බදු ගැසීමෙන් පමණක් රටවල් සංවර්ධනය කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ වියදම අඩු කරලා විතරයි බදු ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව ගොඩාක් වියදම් කරන්න පටන් ගත්තොත් එimhe හිතු විදියට
අපිට කවදාවත් ඉතින් නිතර බදු ගහන්න වෙනවා. එතකොට බදු ගැසීමෙන් පමණක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මම විශ්වාස කරන්නේ නැත්තේ ඔය මේ තීරු බදු වලින් නෙවෙයි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයන්ගෙන් අහලා බලන්නකො. ඒ වගේ කෑම වලට එහෙම තීරු බදු නැහැ. ඔය අපි කියන අරක්කු ඒ වගේ දේවල් වලට තිබුණාට සාමාන්‍ය කෑම වලට කවදාවත් ඒ රටවල් වල කොහොම තීරු බදු ගහන්නේ නැහැ. බෝඩර් එකේ ටැක්සස් ගහන්නේ නැහැ ඒවට. ගොඩක් නව ශ්‍රීලන්තේ ඔය ලංකාවේ කට්ටිය යන රටවල් වල ඒවයි සමහරකට ආදායමට සාපේක්ෂව කෑම වලට යන මුදල සාධනීය විදිහට අඩුයි. ඉතින් අන්තිම ගුණාත්මක භාවයත් වැඩි. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ කෑම වල මිල අඩු කරන්න අපිට කරන්න පුළුවන්. බිම් මට්ටමේ කියන්නේ පවුල් මට්ටමින් මේ ජීවන වියදම අඩු කරන්න ඕන මොකද්ද කරන්න? මම හිතන්නේ මෙතන එක මේ අපිට කියන්න පුළුවන් එක දේ තමයි ආදායම වැඩි කරන්න ඕන නම් ඔයාලට තව ජොබ් එකක් කරන්න ඕන. එහෙම නැත්නම් තව මොනවාරි ආදායම එන මාර්ගයක් හදා ගන්න ඕන කියන එක. ඊට අමතර අපිට මොකද්ද කරන්න පුළුවන් බිම් මට්ටමින් මේ ජීවන වියදම වැඩි අඩු කරගන්න? ඔව් බිම් මට්ටමින් ඉතින් අර මිනිස්සුන්ට පටිතද කරගන්න පුළුවන් තරම් අපි කියන්නේ ඉතුරු කරගන්න එක තමයි ඉතුරු කරගන්න කියලා කියන්නේ. කියන්නේ බිම් මට්ටමේ සමහරවිට පෞල් ඒකකයක් විදිහට හිතුවොත් මට වියදම අඩු කරගන්න පුළුවන් කොහොමද කියලා අර අපි පොඩි කාලේ 8 වසරේ 10 වසරේ ඉගෙන ගත්තු පොඩි දේවල් වලින් තමයි පොඩි හරි ගාණක් ඉතුරු කරවද. උදාහරණයක් විදිහට සමහර මෝටර් සයිකල් එකේ යනවා අර අපි කියනවානේ සාමාන්‍ය කිලෝමීටර 50ට 60ට වඩා වැඩිපුර ගියොත් එහෙම තෙල් පිච්චෙන ප්‍රමාණය වැඩි. ඊට පතරව ගෑස් එක පාවිච්චි කරන ගෑස් එක කහ දැල්ල ඉන්නේ නැතුව නිල් දැල්ල විතරක් යන විදියට පාවිච්චි කරගන්න. අනවශ්‍ය ලයිට් ඕෆ් කරගන්න. ඉතින් ඔය වගේ අර එහෙම පටිතද කරගෙන තමයි කාට හරි මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. දැන් රස්සාවක් දෙකක් කරන්න කිව්වත් CR ඒ වගේ රස්සාවල් දෙකක් කරන්න ආර්ථිකය ඇතුලේ රැකියා ඇති වෙන්න එපේ. ඒ කියන්නේ රැකියා කරන්න කිව්වට සමහර කට්ටියට හොයාගන්න පුළුවන්. නමුත් මුළු ආර්ථිකයේම කාට හරි ඔප්ෂන්ස් එන්න නම් රැකියා ඇති වෙන්න ඕනනේ. සංචාරකයෝ ඇවිල්ලා මොනවා හරි 3-wheeler එකක් දුවන්න, ගෙස්ට් හවුස් එක රෙන්ට් කරන්න, ඒකේ වේටර් කෙනෙක් වෙන්න, ඒකේ බාර් එකේ පොඩ්ඩක් වැඩ කරන්න, ඒකට මොනවා හරි සප්ලයි කරන්න, ඒකේ ඒගොල්ලෝ එතන සංචාරකයෝ ආප්ප කන්න කැමති නම් ගෙදර එතන ගිහලා ආප්ප හදන්න, කැවුම් හදන්න, මේකට සංචාරකයෝ වෙන්න එපා ඉස්සෙල්ලා. આવොත් තමයි ඒ රැකියා ප්‍රමාණය එතන ජනිත වෙන්නේ. ඉතින් ඒ සංචාරකයෝ මෙහෙට ආවේ නැත්නම් ඒ රැකියා ප්‍රමාණය මෙතන ජනිත වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ වගේ තමයි හැම තැනකම ආර්ථිකය අර වර්ධනය වෙනවා කියලා කියන රැකියා හැදුනොත් තමයි අර චූටි කට්ටියටත් පොඩි අපි කියන ගිග් වර්ක් කියලා නිකන් පාර්ට් ටයිම් ජොබ් එකක් මොනවා හරි අමතර රැකියාවක් මොනවා හරි කාට හරි හොටේ පොඩි ගෙස් මේ හවුස් එකක හරි ඔන්ලයින් ප්‍රොමෝෂන් වැඩක් ඒ වගේ දෙයක් පොඩි මොනවා හරි ග්‍රැෆික් වැඩක් නේම් බෝඩ් එකක් ගහන වැඩක් හරි චූටි වැඩක් LED කෑල්ලක් ගහන වැඩක් ඉලෙක්ට්‍රීෂියන්ට පොඩි ඉලෙක්ට්‍රිකල් වැඩක් මොනවා හරි හෝටලේ කැඩුණාට පස්සේ වතුර බට හදන්න හරි ඒ වගේ දේවල් අපි කියන අඩුම ගානේ අත්වැඩ දෙන්න හරි අවස්ථා ඇති වෙන්න මේ වැඩේ වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් මේ වෙලාවේ ප්‍රධාන දේ. මොකද අපේ ආර්ථිකය යම් කිසි ප්‍රමාණයකට තාම වර්ධනය වෙනවා. නමුත් මේ අපි කියන භූදේශපාලන තත්ත්වෙත් එක්ක මේක ටිකක් මන්දගාමී වුණා. මොකද කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ. ඒ පැත්තක් තියෙනවා. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ පසුගාමී වීමත් එක හේතුවක් ප්‍රමාණවත් වන තරම් රැකියා උත්පාදනය නොවෙන්න. දැන්වත් ලොකු බලාපොරොත්තුවක් තිබ්බ මේ රජය යටතේ විදේශ ආයෝජනය වැඩි වෙයි කියන බලාපොරොත්තු තිබුණ මොකෝ වංචා හා දූෂණ කියන එක සම්පූර්ණයෙන්ම නැති කරන ඒ පොරුන්දුෙන් තමයි ආවේ. මම හිතන්නේ ආයෝජනයෙන් ඒක කියනවත් එක්කම උඩම ඉහළ මට්ටමින් මේ වගේ දූෂණ දැන් නැහැ කියන එක. නමුත් ආයෝජනය එන්නේ නැහැ. හේතුව මොකද්ද? ඔව් හේතුව තමයි ෂෙයාර් මේක අවුරුදු ගානක් තිස්සේ ප්‍රශ්නයක්. දූෂණ වංචා නැතිවීම ඉතා වැදගත් ආයෝජකයන් පැමිණ. නමුත් ඒකම පමණක් නෙවෙයි හේතුව. මොකද ආයෝජකයෙක් එන්නේ සල්ලි හොයාගන්න. ඒ සල්ලි හොයාගන්න කියන්නේ ආයෝජනය කරලා භාණ්ඩයක් විකුණලා මුදල් ප්‍රමාණයක් හොයාගන්න. අන්තිමේ මේ ආයෝජකයෝ ගොඩක් වෙලාවට එන්නේ අපනයන ඉන්ඩස්ට්‍රීස් මුල් කරගෙන. ඉතින් එතකොට ඒගොල්ලොන්ට ආයෝජකයෝ ආවට පස්සේ ආයෝජකයන්ට ඉඩමක් නැත්තම් දැන් ලංකාවේ තියෙන ඒ ආයෝජකයන්ට තිබ්බ ඉඩම් දෙන ප්‍රධාන ක්‍රමය තමයි BOI zones සරහා දෙන ඉඩම් ප්‍රමාණය. ඉතින් මගේ දැනුම හැටියට BOI zones වලින් 90කට 95කට වඩා ඔක්කොම දැනටමත් ඔකියුපයි වෙලා ඉවරයි. තියෙන්නේ එරාවුර ඔය වගේ ඉතා දුර පැති වල. ඉතින් එහි පැත්තේ මිනිස්සු ආයෝජනය කරන්න කැමති නැහැ. මොකද ස්ටාෆ් එක ගිහිල්ලා එරාවුර වල ඉන්න කැමති නැහැ. මොකද මේ මිනිස්සුන්ගේ ළමයි ඉස්කෝලේ යන කොළඹ නුවර කුරුණෑගල ඕවා. ඉතින් ඒකට මේ මිනිස්සු ගිහිල්ලා එරාවුර වල ඉන්න. ඒකට එයාපෝට් එකට පෝට් එකට සෑහෙන දුරයි. ඒතකොට ඉඩම් නැතුව ආයෝජකයෝ එන. දැන් දූෂණය කොච්චර අඩුයි කියලා කිව්වත් දූෂණය අඩු වුණත් ඒ මනුස්සයාට මේ වැඩේ පටන් ගන්න ඉඩමක් දී ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දී ගන්න බෑ. අනිත් එක සාමාන්‍යයෙන් කියනවා ආයෝජකයෙකුට ලංකාවේ මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ලයිසන්සස් අවම තරමේ 17ක් ඕන කියලා.
ලයිසන්සස් 17ක් කියලා කියන්නේ ලොකු ගාණක්. අනිත් එක තම සමහර ලයිසන් එකක් ගන්න තව ලයිසන් දෙක තුනක් අරගත්තොත් තමයි ඊළඟ ලයිසන් එකට ලං වෙන්න ඕනේ. ඉතින් ඔය ටික කරන්න තල වශයෙන් අවුරුද්දක් දෙකක් විතර යනවා කියලා කියනවා. ඉතින් ඒක නිසා දූෂණය අඩු කරන එකද නමුත් දූෂණය අඩු කිරීමෙන් පමණක් ආයෝජකයෝ ඉන්න ඒගොල්ලෝ අපි කියන අර ව්‍යාපාර කිරීමට පහසු වාතාවරණයක් ඇති වෙන්න ඕන. අර මම කියපු පැරා ටැරිෆ් නැත්තම් අපි කියන වගේ තීරු බදු අඩු කරන එක, කස්ටම් එක කාර්යක්ෂම කරන එක. මොකද මේ න ආයෝජකයන්ට අනිවාර්යෙන් භාණ්ඩ පිට රටින් ගේන්න අවශ්‍යයි. ඒ භාණ්ඩ ආය පාරක් මෙහි ඉඳලා අපනයනය කරන්න අවශ්‍යයි. ඒ භාණ්ඩ වල මිල අඩු කරගන්න අවශ්‍යයි. ශ්‍රමිකයෝ හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ෆැක්ටරි හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවට අවශ්‍ය යකඩ සිමෙන්ති ඒව ගන්න ලාභයට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව කරන්ට් එක තියෙනවනේ. කරන්ට් එකේ මිල අඩු වෙන්න ඕනේ. එහෙම කළා තමයි මේගොල්ලෝ මේ ගණන් හිමිමි හදාගෙන ලෝකයේත් එක්ක තරඟ කරන මොනවා හරි භාණ්ඩයක් හදන්නේ. ඉතින් ඒක කරගන්න පසුබිම නැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට ආයෝජක වෙන්නේ නැති. ඒක තමයි CRගේ නිරීක්ෂණය. මොකද දූෂණය අඩුයි කියලා කියනවා. එක පැත්තකින් වෙන්නේ. අනිත් පැත්තේ වෙන්න පුළුවන් දේ තමයි දූෂණය අඩු වෙලා කියවට දූෂණය අඩු නොවී තිබීම. මතු පිටින් දූෂණය අඩුයි වගේ පෙනුනට මෙතන ඉන්නවා අපි කියනවා ලේයර් කිහිපයක්. ඉතින් මේ ලේයර් කිහිපේ සමහරවල්ලාට මතු උඩ මේක මොනවාරි එක තාත්තක දූෂණේ නෑ වගේ පේනවා. නමුත් පල්ලෙහා ලේයර් වල දූෂණේ ඒ ආකාරයෙන්ම දැන් ඒක දූෂණය කියලා කියන්නේ ෂෙයාර් සමහර වෙලාවට අපි කියනවා වැඩක් වෙන්න දෙන එකට වඩා වැඩක් නොවෙන්න දීලා ගානක් හොයාගන්න එක. එතකොට වැඩක් නොවේ කියන්නේ මම එක උදාහරණයක් කියන්නම්. මේ ළඟදී මම ෆොරින් ඩිප්ලොමැට් කෙනෙක් හම්බුණා. එතුමා කියපු දේ තමයි ලංකා විතරයි අපි කොච්චර සල්ලි දුන්නොත් ඒක අරන් ඇවිල්ලා වැඩක් කරගන්න සල්ලි ගන්නවා. නමුත් මාස තුනෙන් ආපහු ඒ වැඩ කරන්න නැතුවම ඇවිල්ලා ආපහු සල්ලි ගන්නවා. එතුමා මේ මොකද්ද බ්‍රයිබ් කියන වචනේ පාවිච්චි කරේ නැහැ. නමුත් සල්ලි ගන්නවා වැඩක් කරගන්න. නමුත් ආපහු ඒ වැඩ කරන්න නැතුවම ආපහු මාස තුනෙන් ඇවිල්ලා ආපහු සල්ලි ගන්න ඒ වැඩේ කරන්නම කියලා ආපහු ගන්නවා. හරියට හරි. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට දූෂණය අඩු වෙලා වගේ පෙනුනට සමහරවල්ලාට පල්ලෙහා ලෙවල් එකෙන් වැඩේ නොවන විදියට මොකද එයාට බ්ලොක් කරා කියලා එයාට පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට එයා උත්සාහ කරනවා මේක බ්ලොක් කිරීම හරහා ඒ කියන්නේ සාමාන්‍ය විදියට වෙන වැඩේ බ්ලොක් කරලා ඒකට යම් කිසි මුදලක් කරන් ඉතින් එතකොට අර වැඩ සෑහෙන ප්‍රමාණයක් නිතර නවතිනවා. ඉතින් අනිත් සමහර ඒවාට බ්ලොක් කරන ඒවා ඉතින් දැන් ගාන දෙන්න නැතුව වැඩේ නොවන තත්ත්වයට පත් කරලා පස්සේ ඒක දූෂණයක් විදියට වැටෙන්නේ නැහැ. මොකද මම ගානක් අරගෙනත් නැහැ. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. එතකොට ඉතින් හරිනේ මම ගානක් අරගෙනත් නැහැ. හැබැයි ඉතින් වැඩේ වෙන්න නම් ගාන ඕනේ. ඉතින් ගාන නොලැබෙන තාක්කල් වැඩේ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ වගේ වෙලාවල් වලදී බැලුවහම ඔව් දූෂණයක් නැහැ තමයි. ඉතින් කවුරුත් ගානක් අරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ වෙන්නේ. ඉතින් ඒක තමයි උතන තියෙන අර ප්‍රශ්නේ. ඒ නිසා දූෂණය කියන එකේ විවිධ ක්‍රම තියෙනවා. හැබැයි ඔය අල්ලස් දූෂණ මේ පනත කරපු සංශෝධන ඉතාමත්ම සාධනය. හැබැයි මම හිතන්නේ උන්ට ප්‍රමාණවත් තරම් තාම ස්ටාෆ් නැහැ. උන්ගේ නිලධාරීන් බඳවගෙන නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනිත් එක නීති පද්ධතියත් මම හිතන්නේ අපේ තව වැඩි දියුණු වෙන්න ඕන. ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුටර් කෙනෙක් ගේන්න. ඒ වගේ නීතිමය පැත්තෙන් වෙනස්කම් ගොඩක් කරන්න තියෙනවා. මේක සක්‍රීය විදිහට කරන්න නම්. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ. දූෂණය මර්ධනය කිරීම ඉතා හොඳයි. හැබැයි අපි ඒක මතින් පමණක්ම යන්න හදනවා නම් කරන්න බෑ. මම කියපු ඉඩම් ප්‍රතිසංස්කරණ, ශ්‍රම බලකාය තියෙන ප්‍රතිසංස්කරණ ඔය ඔක්කොම කරනවා. නැත්තම් දූෂණය මර්ධනය කිරීමෙන් පමණක් ආයෝජකයෝ සාක්කු වලින් සල්ලි ඇදලා මේකට විසි කරයි කියලා හිතනවා නම් එහෙම වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ ඔළුව තියෙන්නේ මේ දූෂණය අඩු වුණා කියන එක නෙමෙයි. ඒගොල්ලෝ බලන්නේ කොහොමද තරඟකාරී වෙලා මම වැඩිපුර ආදායමක් උපයලා ලාභය කොහොමද මැක්සිමයිස් වෙන්නේ? ලාභය මැක්සිමයිස් කරගන්න ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක අඩු වෙන්න ඕනේ. යාගේ කාලය අඩු වෙන්න ඕනේ. ඉඩම තියෙන්න ඕනේ. ඉඩමට තෙකලා මොනවාද තෙකලා විදුලිය නල ජලය ඕව තියෙන්න ඕනේ. මිනිස්සු ඉන්න ඕනේ වැඩ කරන්න. අප්‍රූවල් එකක් ගන්න ගියාම ලේසි වෙන්න ඕනේ. ප්‍රවාහනය ලේසි වෙන්න ඕනේ. ඔය ඔක්කොම ටික එකට ආවම තමයි ඔය වැඩේ වෙන්නේ. තවත් අදහසක් තමයි මම හිතන්නේ මේක දේශපාලන වශයෙන් වැදගත් දෙයක්. මම හිතන්නේ මේ රජය යම් කිසි විදියට ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවා කිව්වට ඒගොල්ලෝ අර වේදිකාවල කියපු දේ තමයි අපි IMF මේ ඩීල් එක පාව අපි වෙනස් කරනවා කියප එක. මොකුත් වෙනස් කරේ නැහැ. ඇත්තට මේක හොඳ දෙයක් මොකෝ ඒ ස්ථාවරත්වය හැම තියාගෙන ඇත්තට මේගොල්ලෝ වැඩ කරා. නමුත් කියන චෝදනා තමයි මේගොල්ලට ආර්ථිකය වර්ධනය කරන්න කිසිම අදහසක් එහෙම නැත්නම් ප්ලෑන් එකක් නැහැ කියන එක. ඔබතුමා මේ කොහොමද දකින්නේ? ඔව් මම හිතන්නේ දැන් අපි තාමත් දුවන්නේ මට පේන විදිහට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අපි එකඟ වෙච්ච ප්ලෑන් එකේ තමයි දුවන්නේ.
ඒක ප්‍රමාණවත් නැහැ ආර්ථිකය වර්ධනය කරන්න. ඉතින් ඒකයි මමත් කිව්වේ දැන් අපි එහෙම ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා විශාල වශයෙන් අපි දැන් පොඩ්ඩක් ආපස්සට හැල බලුවොත් එහෙම ආර්ථිකය වර්ධනය වෙන මට්ටමේ ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් කළා නැහැ. අපි ඇත්තටම ආර්ථිකය ස්ථාවරකරණයම පමණයි කර ආවේ. යම් කිසි සමහර ඒවා උත්සාහ කළා තියෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය කියන්නේ ඔය මේ භූමිවත් නීතිය සම්බන්ධයෙන් අලුතෙන් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒක හොඳ එකක්. නමුත් ඒකේ ප්‍රතිඵල ඉන්න ටිකක් කල්යයි. බෑන්ක්‍රප්සි ලෝ කියලා කියන්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලය යම් කිසි ප්‍රමාණයකට අපි කියන වගේ මේ අර ජනනය බෙදා හැරීම ඒ වගේ දෙයක යම් කිසි වෙනසක් කරා. නමුත් ඇත්තට මේ වෙනස කලින් වතාවේ මීට වඩා ආයෝජනය එන්න පුළුවන් විදිහට මට හිතෙන විදිහට වෙනස් කළ තිබිදී මේ පනත අපි ඊට වඩා චුට්ටක් හැකිලු එක පැත්තකින්. නමුත් ඒකේ ඔපරේෂනලයිස් වෙන එක කියන්නේ කලින් වතාවේ පනත තිබුණාට මොකක්වත් වෙලා තිබ්බේ නැහැ. නිකන් පනත තිබුණා වැඩක් වෙලා තිබ්බේ නැහැ. CV එක ඒ වගේම තිබුණා. ඉතින් හැබැයි දැන් ඒක යම් කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙන තත්ත්වයකට ඇවිල්ලා දෙනවා. ඒක හොඳයි. නමුත් තාම ආයෝජන ඇවිල්ලා විදුලි බිල අඩු වෙන දවසේ තමයි ඕකේ අපි කියන රිෆෝම් එකේ ප්‍රතිඵලය එන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් වෙන්න ඕන ඇඩ්වාන්ස් දේවල් මං හිතන්නේ තාම හෙමින් වෙන්නේ. ඉතින් ඒකයි එතකොට විදේශ අපි ගිවිසුම් ගත්තොත් එහෙම නැත්නම් ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් ගත්තොත් එහෙම අපි විශේෂ මුකුත් සයින් කළත් නැහැ. අපි නෙගෝසියේෂන්ස් යන බවක් පේන්නෙත් නැහැ මොනවයිත්. කස්ටම් එකේ කරපු රිෆෝම්ස් මොකක්වත් ඒවා අත්‍යවශ්‍ය රිෆෝම්ස් එහෙම වෙන බවක් පේන්නෙත් නැහැ. එතකොට ටැරිෆ් ගත්තොත් එහෙම ඒවා සම්බන්ධයෙන් පැරාටරිෆ්ස් අඩු කරන බව තියෙන. ඒක මම හිතන්නේ සාධනීය එකක්. නමුත් ඒක කාලවකවානුව මම හිතන්නේ මීට වඩා කෙටි කරන අවුරුදු 5කින් 6කින් අඩු කරනවට වඩා. ඉතින් එහෙම ගත්තොත් අර ආර්ථිකය වර්ධනය වෙන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න, වෙළඳාම් කරන්න, ශ්‍රමය පැත්තෙන් අපි කියන ෆැක්ටර් මාකට්ස් අපි සාමාන්‍යයෙන් කියන්නේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය ව්‍යවසාය. භූමිය සම්බන්ධයෙන් වෙනස්කම් අඩුයි. ශ්‍රමය සම්බන්ධයෙන් වෙනස්කම් අඩුයි. ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කරලා තියෙන වෙනස්කම් අඩුයි. ව්‍යවසායකයන්ට ව්‍යාපාර ලියාපදිංචි කරන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් වෙනස්කම්. ඒතකොට ඒ වගේ දේවල් සිදු නොවන තාක්කල් අපිට අමාරුයි ආර්ථිකය වර්ධනය කරන්න. ඒක තමයි මම හිතන්නේ මෙතන තියෙන මම කිව්වේ තව විය යුතු දේවල් තියෙනවා නම් ඒ ටික තමයි මූලික වශයෙන්ම වෙන්න අවශ්‍ය. අනිත් පැත්තෙන් ඔය ආර්ථිකයේ විශාල වශයෙන් අවහිර කරනවා රජ ව්‍යාපාර කරන්න මං හිතන්නේ උත්සාහ කිරීමෙන් අපි උ ගැන නිතරම කතා කරලා තියෙනවා. මං හිතන්නේ ඒ ගැන ඒ කියන්නේ ඔය ගොඩක් රජයට ඇති ව්‍යාපාර ෂෙයාර් පාවිච්චි වෙන්නේ දූෂණය සඳහා තියෙන මේ දූෂණය කරන්න තමයි පාවිච්චි වෙන්නේ. කියන්නේ ෂෙයාර් කාටවත් සල්ලි හම්බ කරගන්න බෑනේ මොන හරි ට්‍රාන්සැක්ෂන් එකක් වෙනතොත් දැන් මේ ඔය ආණ්ඩුවේ හොරකම් වෙනවා කියලා කියන්නේ භාණ්ඩාගාරයට ගෝණියක් අරන් පැනලා සල්ලි ටික ගෝණියට දාන් යනවා වගේ දේවල් නෙමෙයි. මොනවා හරි ලොකු වටිනාකම වැඩි දෙයක් මිලදී ගනිති තමයි ඒකෙන් ෂූටි කොටසක් අපි කියන්නේ මිල වැඩි කරලා අපි කියන්නේ කොටසක් කමිෂන් එකක් විදිහට ගන්න පුළුවන්. අවසාන වශයෙන් ඒක බදු ගෙවන කෙනාට පාස් වෙන එක තමයි වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ මෑත වකවානුවේ සිදුවෙච්ච අවාසනාවන්ත සමහර සිදුවීමුත් එක්ක අපි දන්නවා යාබස් කණු දිනුව සම්බන්ධයෙන් කොහොමද මේක වුනේ. එතකොට ගල් අඟුරු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආවා. ඒකත් රජයට අයිති ව්‍යාපාරයක්. ඒ වගේම සමහර කලින් හිටපු අමාත්‍යවරු ওই සිරබත් කන්න සිදු වුනේ රජයට අයිති ව්‍යාපාර හරහා දූෂණ කරන කියලා. හැමෝම බලන්නකො හැමෝම බොහෝ දූෂණ කතන්දර වලට හසු වෙන්නේ මොනවා හරි රජයට අයිති ව්‍යාපාරයක් කරහා බොහෝ වෙලාවට ගනුදෙනුවක් කරන්න උත්සාහ කළා. එහෙමත් වෙලාවක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේ දේවල් වල ප්‍රොකියුමන්ට් හරහා සිදුවෙන ගනුදෙනු හරහා වංචා සූචන සිදුවෙන. හැබැයි අර මොනවා හරි ආණ්ඩුව මොනවා හරි එකක් මිලදී ගන්න හදද්දි තමයි වංචාව සඳහා පොට පාද ගන්න. ඉතින් ඒක නිසා තමයි ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ කියන්නේ. මොකද ඒ හරහා අර කුඩා ව්‍යවසායකයෝ ගොඩක් ප්‍රමාණයක් තැල්ල පොඩි වෙලා යනවා. ඉතින් ඒකත් මම හිතන්නේ අපි අවධානය තියාගන්න ඕනේ. ඒක තාම අඩු වෙලා නැහැ හැබැයි. තාම අඩු වෙලා නැහැ. අපි වැඩියෙන් බිස්නස් කරන්නම තමයි හදන්නේ. කරපු එක හොඳ එකක් තමයි මම හිතන්නේ මෙට්‍රෝ බස් සර්විස් එකක් පිළිබඳ සාකච්ඡා කරන පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. හැබැයි මම හිතන්නේ මේක අර මේ රජයකට අමාරුනේ මේ හැම බස් එකක්ම දාලා ඕක දැන් බස් ෆ්ලීට් එක මේන්ටේන් කරනවා වගේ සාමයන්ට තනි වාහනයක් මේන්ටේන් කරන එකත් ලේසි නෑනේ. ලයිසන් කරන දවස් අමතක වෙනවා, ඉන්ෂුරන්ස් කරගන්න ඕනේ, ආනේ හැප්පුණොත් මේව කරන්න ඕන, පාක් කරන්න ඕන, සර්විස් කරන්න ඕන, ඔයිල් මාරු කරන්න ඕන. එතකොට අපිට ඇවිල්ලා මේ වාහන අපි කියන්නේ 3000ක 5000ක ෆ්ලීට් එක මැනේජ් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් රජයන් ඇවිල්ලා ඔය 3000ක 5000ක ඒවා මැනේජ් කරන්න, ඔය ස්පෙයා පාර්ට්ස් ගන්න, ඔයාට තෙල් ගහන්න, ඔය කරන්න ගියාම ඕක වැඩි සංකීර්ණයි. කොස්ට් එක වැඩි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අර වෙළඳපොළ ක්‍රමයක් එක්ක ආණ්ඩුව රෙගියුලේට් කරන්න අවශ්‍ය නම් රෙගියුලේට් කරලා මේක අනුන්ලව අනුන්ගේ සල්ලි වලින් වැඩ ගන්න ක්‍රමය තමයි ආණ්ඩුව හිතන්න ඕනේ. එහෙම නැතුව ආණ්ඩුව අතින් සල්ලි දාගෙන මේක දඟලලා කරන්න යන්න try කරන්න අර ආර්ථිකයේ තියෙන වැදගත් සම්පත් වල කාර්යක්ෂමතාව වෙන. මොකද ආණ්ඩුවට රුපියල් 100ක් කියන එක එළියෙන් සමහර රුපියල් 50කට කරගන්න පුළුවන්. ඉතින් ආණ්ඩුව රුපියල් 100 ගානේ හැමදේම බදාගත්තාට පස්සේ මුළු ආර්ථිකයේම පොඩ්ඩ පස්සට යනවා. දැන්නත් දැන් ජූලි පළවෙනි දැන්දලා වැට් එකන්නේ මූල්‍ය සේවා වැට් එක වැඩි කරලා තියෙන 20.5ට 18 ඉඳලා 20.5ට
ඔබතුමා හිතනද ඉදි අනාගතයේදී අනිත්තේවටත් වැට්ටක 20.5 පාට වැඩි කරයි කියලා. මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. ඒකට ඒ කියන්නේ කරන්න බැරි කමකුත් නෑ. මොකද සමහරට ඒ කියන්නේ ආදායම අඩු වෙනවනේ මම වගේ ආණ්ඩුවේ වියදම අඩු වෙන්නේ නැත්තම් කොහෙන් හරි බදු ගහන්න වෙනවා. මොකද ගිය අවුරුද්දේ 60% අපිට ආපු ආදායමෙන් 60% ගැනල්ලා තියෙන්නේ මේ කාර් වලින්. ඔව්. ඒ කාර් එක හැමදාම මිනිස්සු ගන්න නෑනේ. හරියට හරි. ඒක නිසා අර අනිතක ඔය වැට් එක හරහා බදු එකතු කරන එක ලේසි. ඉතින් ඒක නිසා වැඩි කරන්න බැරි කමකුත් නැහැ. හැබැයි ඉතින් මගේ අදහස ඉන්නේ වැට් එක වැඩි කරනවා නම් අනිත් බදු ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා කියන්නේ. මේ වැට් එක වැඩි කරලා අනිත් කෝපරේට් ටැක්ස් උත් 30%යි, පර්සනල් ඉන්කම් ටැක්ස් උත් 30%යි ඔය ඔක්කොම ගෙවන්න මිනිස්සුන්ට හැකියාවක් නැහැනේ. මම හිතන්නේ නැහැ වැට් එක 20%ක් කරයි කියලා. නමුත් උතන මේ විශේෂයෙන් මේ පාර සිදුවෙච්ච ජූලි පළවෙනි ඉඳන් සිදුවෙන බදු ප්‍රතිසංස්කරණය තමයි අපි දන්න තාම ඒක කාට හරි අවශ්‍ය නම් මම හිතන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණේ චැලෙන්ජ් කරන්න පුළුවන්. කතානායකතුමා අස්සම් කරද්දි තමයි ඕක නීතිය බවට පත් වෙන්නේ. ඔතන සිදුවෙන දේ තමයි විශේෂම දේ තමයි වැට් ත්‍රෙෂෝල්ඩ් එක පල්ලෙහාට රංගලා දෙන. අතරම ජනාධිපතිතුමාගේ අයවැය කතාවේදී තමයි ඔක මුලින්ම සඳහන් වුනේ. ඒ වෙලාවේදී කියුනේ මිලියන 60ක් තිබ්බ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලියන 60ක් නම් ඔයාගේ මාසික වාර්ෂික ආදායම ඒක මිලියන 36ක් වෙනවා නම් වැට් සීමාවට නැති ඒ අනුව කුඩා විශාල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රමාණයක් දැන් වැට් බදු සීමාවට පැමිණෙනවා. ඉතින් පැමිණෙනවා කියලා කියන්නේ ඕන් නිකුරන භාණ්ඩවලට වැට් එක අය කරනවා වැලියු ඇඩිෂන්. ඒතකොට මේ බොහෝ භාණ්ඩවල මිල දල වශයෙන් 0.18ත් අතර ප්‍රමාණයක් 18ම නම් වැඩි වෙන එකක් නැහැ. නමුත් ඒ ආසන්න තීරුවක වැඩි වෙන්න නියමිතයි. වැට් එක රෙජිස්ටර් වෙනවත් එක්ක. මේ වගේම අනිත් පැත්තේ තමයි SSCL වැට් එක විතර නෙවෙයි. SSCL එකේ threshold එක තරංග වෙලා දෙනවා පල්ලෙහාට. 2.5%. ඒතර ඔවුන්ට අනිවාර්යයෙන්ම භාණ්ඩවල මිල ඒකම වැඩි වෙනවා. බැංකුවල තමයි ෂෙයාර් ප්‍රශ්නය 20.5 කරලා තියෙනවා. ඒ ඇවිල්ලා අර ඒගොල්ලෝ කියන්නේ SSCL එකයි වැට් එකයි දෙකම එකතු කරලා තමයි 20.5 කරේ කියලා. ඉතින් අනිත් භාණ්ඩවලටත් ඒක නම් කිරීමේ හැකියාව තියෙනවා. වැට් ඒක කොහොමද මිනිස්සුන්ට යන්නේ? ඒ කියන්නේ 20.5 කොහොමද මිනිස්සුන්ට බලපාන්නේ? ඔව් ප්‍රධාන වශයෙන්ම දැන් ඔය ෆයිනෑන්ෂල් සර්විසස් වැට් එක ගන්න ෂෙයාර් සමීකරණයක් තියෙනවා. සමීකරණයක් කියලා කියන්නේ බැංකුවල බැලන්ස් ෂීට් එකේ බලලා ඒ කියන්නේ ඒගොල්ලෝගේ ස්ටාෆ් කොස්ට් එකයි ඒගොල්ලෝගේ ලාභයයි අනිකුත් ඇඩ්ජස්ට්මන්ට්ස් කියන කොටස් තුනට එකතු කරලා තමයි අවසාන වශයෙන් තමයි ඔය වැට් එක ගහන්නේ. 20.5ට. එහෙම නැතුව අර ලයින් අයිටම් එකෙන් ලයින් අයිටම් එකට වැට් එක වෙන ප්‍රමාණය සමහර ප්‍රොඩක්ට්ස් වලට ගහනවා කියලා කියනවා. සමහර LC සමහර බැංකු සමහර LC ඕපන් කරද්දී SSCL එක ගහනවා ඒ වගේ කියලා කියනවා. නමුත් දැන් කරලා තියෙන්නේ SSCL එක සම්පූර්ණයෙන් 2.5 අයින් කරලා ඒක වැට් එකක් විදිහට තනිබද්ධකට එකතු කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ ෂෙයාර් අහපු ප්‍රශ්නෙට ඒක පැත්තක් තමයි ඇත්තටම ආණ්ඩුව සමහර වෙලාවට වැට් එක 20.5 කරලා SSCL එක කපලා දාන්නත් පුළුවන්. හැබැයි ඒක එහෙම කරනවා නම් හොඳ එකක්. මොකද වැට් එක කියලා කියන්නේ හැමතිස්සෙම අපි එකතු කරන ආගයට විතරයි ගහන්නේ. SSCL එක එහෙම නෙමෙයි. හැම තැනකම බද්ධ වදිනවා. ඒ කියන්නේ මම වතුර බෝතල් විකුණනවා නම් වතුර බෝතල් ගනිද්දිත් මම SSCL එක වදිනවා. මම ආයි පාරක් මම වතුර දාලා වතුර බෝතලේ හදලා ආයි පාරක් මම වතුර බෝතලේ විකුණද්දී එයාටත් වදිනවා. මගේ වතුර බෝතල් අරගෙන එයා තව මොන හරි බිස්නස් එකක් කරනවා. එයාටත් 2.5 වදිනවා. එතකොට හැම තැනකම 2.5 උඩ තමයි ඊළඟ 2.5 වදින්නේ. ඒකෙත් 2.5 උඩ තමයි ඊළඟ 2.5 වදින්නේ. එතකොට මේක චක්‍රයක් වගේ. හැබැයි වැලියු ඇඩිෂන් වැට් එකේදී වෙන්නේ මේ හැමතැනම 2.5 වදින්නේ නැහැ. මම එකතු කරන මම වතුර බෝතල් අරගෙන වතුර විතර නම් මම දාන්නේ. වතුරට විතරයි මට බද්ධ වදින්නේ. ඊට පස්සේ මම වතුර බෝතලේ දුන්නට පස්සේ එයා කරන්නේ වතුර බෝතලේ මොනවා හරි බස් එකක හරි මොකක් හරි එකක මොනවා හරි වැඩි ඇඩිෂන් එකක් කරන එයාට යන්නේ ඒ වැඩි ඇඩිෂන් එකට ප්‍රමාණයට විතරයි වැට් එක වදින්නේ. ඉතින් ඒක කරනවා නම් මම හිතන්නේ ඒක බලන්න ඕන එක විදියක්. නමුත් දෙකෙන් ආදායම අඩු වෙන්න පුළුවන් ආණ්ඩුවේ. ඒක නිසා මම දන්නේ නැහැ උන් ඒක කරයිද කියලා. නමුත් ඕක තමයි තිබෙන මූලික බලපෑම භාණ්ඩවල සේවා ෆයිනෑන්ෂල් වැට් එකට. ඒක නිසා සමහර වෙලාවට ෂෙයාර් රැව්වේ සාමාන්‍ය ජනතාවට මොකද්ද බලපාන වෙන්නේ? සමහර බැංකු ගාස්තු වල සුළු වෙනසක් වීමට ඉඩ තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ් චාර්ජස් වෙන්න පුළුවන්. එතකොට ඔය ලීසින් ෆැසිලිටිස් වෙන්න පුළුවන්. ඒ වගේ වල වෙනසක් වෙන්න ඉඩ තිබෙනවා. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි අර POS machines යම් කිසි ප්‍රමාණයකට අනිවාර්ය කරලා තියෙනවා. ඒගොල්ලෝගේ සිස්ටම් එකත් එක්ක point of sale machine එකේ අපි අර ගියාම කාඩ් එකක් පංච් කරන්නේ. ඒ වගේ machines. අනිත් පැත්තෙන් පොඩ්ඩක් මේ නීති රීති තද කරලා තියෙනවා බදු ගෙවන්න නැති කට්ටියට දඩුවම් දෙන්න. රුපියල් 25000ක තිබ්බ දඩය රුපියල් මිලියනය කරලා තියෙනවා. මාස 6ක් සිර දඩුවම් මිදින්න පුළුවන් බදු ගෙව්වේ නැත්තම්. හැබැයි මතක් කරන්න එපා වැට් එක විතරක් නෙවෙයි SSCL එකත් පල්ලෙහාට අරන් ඇවිල්ලා තියෙන threshold එක. එතකොට බදු ගෙවන්න ඕන ප්‍රමාණය සාපේක්ෂව වැඩි වෙනවා. මේ දවස් ටික යන මාතෘකාවක් තමයි දැනනත් මේ ඔය ස්කෑම් එක ගැන right.
ට්‍රශරයකින් මිලියන 2.5 ගිය එකයි. ඊට පස්සේ පෝස්ටල් ඩිපාර්ට්මන්ට්ගෙන් ඩොලර් 6,25,000 ගිය එකයි. ඒ වගේම ඩබල් පේමන්ට් අර ඇස්වසුම මේ ලාබෙන්ට යන මුදල් දෙපාරක් ගිහිල්ලා තියෙන සමහර අයට. මොකක්ද ඇත්තටම වෙන්නේ මේක? ඕ මට හිතෙන්නේ මේකේ තහවුරු වෙන දේ තමයි අපි කියන්නේ මේ රජය කියලා මම අදහස් කරන්නේ දේශපාලන පක්ෂය නෙමෙයි අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන කැපැසිටි එකේ අඩුකම. ඒ කියන්නේ ඒකට උන්ට බැනලා වැඩකුත් නැහැ. මොකද අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ මම කියන්නේ මේ මැක්‍රෝ කතන්දරේ ඊට අමතරව මෙතන කවුරු හරි දූෂණයක් කළා තියෙනවා නම් මේක නොසලකිලිමත්කම නිසා වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනම තීරණයක් ගන්න මට හිතෙන්නේ විශාල නොසලකිලිකමක් සහ අත්දැකීම් මේ කියන්නේ අත්දැකීම් සහිත සමහර නිලධාරීන්ගේ අවමවීමත් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි මෙතන වෙන දේ තමයි ෂෙයාර් මට පේන විදියට අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩිපුරම පිරිසක් ඉන්න පල්ලෙහා තීරුව. ඒ කියන්නේ තීරණ ගැනීමක් නැතුව කරන සාමාන්‍ය කම්කරු ඒ වගේ රැකියාවල තමයි විශාල පිරිසක් ඉන්නේ. එතකොට අර ඉහළ ඉන්න තීරණ ගන්න ඔය වගේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 2.5ක පේමන්ට්ස් අප්‍රූව් කරනවා කියලා කියන්නේ එච්චර ෆන්ඩ්ස් බලනවා කියලා කියන්නේ ඉතින් මේ මිනිස්සු ඊට වඩා වගකීම් සහගත ප්‍රශ්න අඩු කෙනෙක් වෙන්න එපයි. ඉතින් ඒ වගේ කට්ටියට ගෙවන්න ඉතාමත්ම සුළු පඩියක්. මොකද අපිට ඒ වගේ කට්ටියව ඒ වගේ වගකීම් ගන්න කට්ටියව හයර් කරගන්න රජයට සල්ලි නැහැ. මොකද ඒගොල්ලොන්ගේ වියදමේ විශාල ප්‍රමාණයක් යනවා දේශපාලන පත්වීම් මත දාපු පහළ තීරුවේ විශාල පිරිසකට ඒ තරම්ම කාර්යක්ෂම නොවන. ඉතින් එතකොට සිදුවන දේ තමයි ඔය වගේ අතපසුවීම් නිතර සිදු වෙනවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ මේ වගේ ආයතනවල අර අපි කියනවා පළපුරුදු සමහර නිලධාරී මහත්වරු ඉන්නවා. මම හිතන්නේ ඔවුන් දැන් සමහරු විශ්‍රාම ගිහිල්ලා එතන ධාරිතාවයේ අඩුවක් තියෙනවා. සහ ඔවුන්ගේ උපදෙස් මම හිතන්නේ මීට වඩා ඇති හැකි කට්ටියව මේ වැදගත් තීරණ සම්බන්ධයෙන් තව සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙයි කියන එක තමයි මට හිතෙන්නේ. මොකද නැත්තම් අපි දැන් කලිනුත් මේ වුණාද කියලා නමුත් වාර්තා වෙලා නැහැ. ඒකේ තරම් හොඳ පණිවිඩයක් නෙවෙයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ අපි කියන ක්‍රෙඩිබිලිටි එකට ප්‍රශ්නයක් වුණොත් එහෙම මිනිස්සුන්ට මේක විශ්වාස නැහැ වගේ වුණොත් එහෙම ප්‍රශ්නේ වැඩි වෙන්න පුළුවන්. ඇඩ්වොකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාට අදහස් වලට බොහොම ස්තුතියි. තවත් ඉන්සයිට් වැඩසටහන සමග හම්බ වෙනකන් ආයුබෝවන් කියා අපි සමුගන්නවා.